ජීවිතේ අමාරුම කාර්යවලදී අපිත් එක්කම හිටගන්න මිනිස්සු. ඔයාටත් මටත් ඒ වගේ මිනිස්සු හම්බෙලා තියෙන්න පුළුවන්. ඒ මිනිස්සු විවිධාකාරයෙන් හම්බෙන්න පුළුවන්. ආදරය කරන විදිහට, යාළුවෙක් විදිහට මේ ජීවිතේ කවුරුම හරි මිනිස්සෙක් ඔයාට ඔයාගේ ජීවිතේ එහෙම හම්බෙන්න ඕන. අනිවාර්යෙන්ම හම්බෙලා තියෙන්න ඕන. අමාරුම කාලේ තමන්ව ඇදගෙන යන පාර්ට්නර් කෙනෙක් අපිට ගොඩක් වැදගත් කෙනෙක්. මොකද කිසිම දෙයක් තමන් ගාව නැති කාලෙක ඉන්න මිනිස්සයා ජීවිතේ ඉන්නේ අපේ හොඳට. ඒ කියන්නේ මේ මිනිස්සයා දන්නවා අපේ හැම දුර්වලකමක්ම හැම දෙයක්ම. මේ මිනිස්සයාට පුළුවන් අපි හදාගන්න හරි නැති කරන්න හරි මේ දෙකම කරන්න. මම කතා කරන්නේ ඒකේ හොඳ පැත්ත. මම කතා කරන්නේ අන්න එහෙම මිනිස්සුන්ට. මොකද මම ඔයාට ඔයාගේ ජීවිතේ අමාරු කාලෙකින් ඔයාව අල්ලන් ඉන්න කෙනාට ඔයාට තියෙන කාලෙක හරි ඔයාට හරි ගියාම හරි ඔයාගේ අතින් අතෑර ගන්නේ නැතුව ඔයාව අතින් තදින් අල්ලන් ඉන්න මිනිස්සයව හරි ආදරෙන් පරිස්සම් කරන්න. සමහරවිට ජීවිතේ දෙමාපියන්ගෙන් පස්සේ ඔයාට එහෙම හම්බෙච්ච මිනිස්සයා එයා වෙන්න පුළුවන්. නැත්නම් ඇය වෙන්න පුළුවන්, ඔහු වෙන්න පුළුවන්. අල්ලන් ඉන්න අමාරුම කාලේ ඒ මිනිස්සයා කවදාවත් අතාරින්න එපා. හරි ගියට පස්සේ අතාරින්නත් එපා. ඒ දන්නවද? එහෙම මිනිස්සු හරි අඩුයි. මට කියන්න ඕන ඔය. ඒ මිනිස්සු තමයි අපිට හරියටම ආදරය කරන මිනිස්සු. බැටලා ඉන්නම කාලේ ඇවිල්ලා ඔයා ගාවින්ම හිඳගන්න මිනිස්සයා. ඔයා ජීවිතේ දිනන දවසට ඔයාගේ හැපැත්තෙන් ඉඳගෙන පාර්ට්නර් කෙනෙක් විදිහට හරි අප්පුඩියක් ගහන්න හරි එහෙම මිනිස්සෙක් ඉන්නවා කියන්නේ හරි භාග්‍යයක් නේ. කෙටියෙන් කියනවා නම් ඔයා අමාරු කාලේ ඔයත් එක්ක ඉන්න මිනිස්සයා කිසිම දවසක කිසිම හේතුවක් නිසා නැති කරගන්න එපා. ඒ තමයි ඔයාට ඇත්තටම ආදරය කරන මිනිස්සයා.